නයිල් නදිය පිටාර ගැලීමෙන් ඇති වූ සාරවත් පොළොවේ රෝපණය වූ වී වගාවේ ආරම්භයයි. කෙමෙන් කෙමෙන් ලෝපුරා ව්‍යාප්ත වන මෙම වගාව ආර්යයන්ගේ පැමිණීමත් සමගම ප්‍රධාන ගංගා දෝණි හරහා රට පුරා ව්‍යාප්ත වෙනවා. මෙලෙස ව්‍යාප්ත වුණ වී ගොවිතැන මහින්දාගමනයත් සමග බුද්ධ භෝගයක්ව උතුම් රැකියාවක් ලෙස වර්තමානය දක්වා නොනැසී පැවතුණා. ඒත් වර්තමානයේ හා අනාගතයේදී නවීන තාක්ෂණය හා පාරම්පරික ගොවියාගේ අභාවයත් සමග උතුම් බුද්ධ භෝගය වාණිජකරණයට ලක්වීම නොවැළැක්විය හැකිය. තවමත් අප රට තුළ පිටිසරව හා හෙල්මලු කුඹුරුවලත් පාරම්පරික වී ගොවිතැන සහ කමත්පස ශේෂව ඉතිරි වී තියෙනවා. අප මතු පරපුරටත් වී ගොවිතැනේ භාෂා රසය සහ සුන්දරත්වය ගම්‍ය කරවීම මෙම රූපමය අන්ධහැරයේ වෑයමයි. එසේ නිබාද සුවදෙල් කෙත් වත් නවට එසේ ළමා වසු පැටියන් හඬ දුරට දිසේ වෙහෙර එහි සුර විම නක් ලෙසට රසී යමා රසමයයි යස දුට පුරන් කෙටීම පළමුව ගොවියා අස්කනත්ත කොටා මායිම් කර සුද්ධ කර ගනී. මහට වැටෙන මෝසම් අහස් දියත් යලට වාරි ජලයත් හෙල් කුඹුරු නම් ස්වභාවික ජලයත් කළමනාකරණය සඳහා ගොවියා පළමුව වනාත සපයා ගනී. මෝසමට වැටෙන අනෝරා වැස්ස ගඟුල් බෑමද මෝසම් සුළඟට මුත්තා වැටෙනවාද ගොවියා පවසයි. වාරි ජලයේ මනා කළමනාකරණයත් යටතේ ලබාදීම ප්‍රදේශයේ බලයලත් නිලධාරීන් සිදු කරයි. මෙයින් ගොවීන් අතර ආලපාලු ඇතිවීම වැළැක්වෙනවා. දෙපා ඇල හරහා කුඹුරට දියවර ගෙනෙන ඇල උඩල ඇල කිවුල ඇල හරහා ලියදිවලට ගෙනයයි. ලියදි පිරී වක්කඩෙන් පිටවන දියවර අවසානයේ බඩැලට එකතු වන වෙල් පහු වතුර ලෙස නැවත දෙපා ඇලකට එකතු වෙනවා. ලියත් දෙක ඉම ලියද්ද වූ කලී නියර 4කින් හෝ 3කින් වටවන බිම කුඹුරක් අස්වැද්ද වීමේ තුන්වන කාර්යය නියර රැහීමයි. මේ නියර කොටනවා නියර රහිනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. අහසට අධිපති ඉරසඳ දෙවියනි අවසර පොළවට අධිපති මිහිකත දෙවියනි
කුඹුර වැපිරීමට නම් ලේදි මනාසේ සකස් කර ගත යුතුය. පළමුව නියර කොටා බිම් හීය හා පස පෙරලා ගත යුතුය. ගොවියන්ට වප්මගුල් දිනයක් වන මෙය රෙට්ටා නැති සුබ දිනය සිදු කරයි. අම්බරුවන් බානක් වියගසට ඇඳා ඈ දැති ලනුවෙන් අමුතු බානෙන් නගුල හා වීය වියගසකට ඇඳා ඈ දැති ලනුවෙන් අමුතු බානෙන් නගුල හා වියගහ එකට ඇඳා අඳුර පාමින් හානා හීය පානා ඇඳ. මෙම හීයට නැකත් හීය පුරන් හීය බිම් නැගුම පුරන් මැඩවීම බිම් හීයද කියවෙනවා. ඉඳලා නගුලුත් වක ගසමින්නේ විඳලා විය දඬුලනු දමමින්නේ යොදලා නැකතක් එක් කර ගන්නේ වැඳලා මී ගොන්ගී ගවඩන්නේ හෙළ කුඹුරු හා සීසෑමට අපහසු මඩ කුඹුරුවල කොටන්නාවෙන් කොටා ගොවියෝ ලියදි සකසා ගන්නවා. මෙලෙස පුරන් කන්ද පෙරලා මඩ කලල්ගා ලියද්ද මනාසේ මට්ටම් කර ගැනීමට ගොවියා සමත් වුණා. මෙලෙස නිසිසේ සකස් කරගත් ලියදිවලට නියර බැඳිය යුතුය. අත් නියර, ගමන් නියර, ඉම නියර, කොට නියර දමා කුඹුරු අස්වැද්දීමට පෙර සූදානම් කරගන්නවා. පේරු ඇතිව වී පැල කරගන්නේ සීරු ඇතිව මුත් තෙට්ටු යන්නේ පෝරු ගගවල ගොඩලි මකන්නේ ගෝරු කලල් මඩ ගොඩට ඉසින්නේ පුරන්නේ ගාන කලට දිය බඳමින් නියර උසට අත් ගසමින් හොඳ පදමට උත්සායෙන් කෙත වටකොට වීයහනේ නියමිත දිනගන්න පසු වී සැතැප්පුන හකු පැලී ඇති පැළමුල් එතුන පැළවී අත්ගසා වැපිරීම සඳහා ඇහි පෙට්ටියට දමා ගනී. උත්සවාකාරයෙන් වී වැපිරීමද වප් මගුලයි. මේ බෙල්ලන් පෙරලීම, දූවිලි වැපිරීම, කැකුලන් වැපිරීම යන නම් වලින් හඳුන්වනු ලබනවා. වප් අතට දින 3ක් යනතුරු ලියදි ඉස්සන් තබයි.
වී වපුරා දින 3න් පසු බීජ ගොටු එන්නට පටන් ගනී. වප්පතට නිවැරදිව ජලය සම්පාදනය නොකරහොත් වී ගෙඩි පුරවන්නට පුළුවන්. මේ නිසා ගොවියා දින 3කදී ඉස්සන් දැමීම සිදු කරයි. එවිට දින 7-8කින් නිල්ල ගසා වැඩේ. සද්දින පසු වී කුඹුරට දිය හැර වූ විට උත්තම පැල මතු වී බබලයි මිහි කත පිට. මිත්තට මින් වැඩ සීදුවේ නියතයි ලොව සත. එක් විය ගොවි බමුණෝ එදා කොපමණ සතුටට. මෙය වී ගොවිතැනේ සාමූහිකත්වය පිළිබිඹු කරන සුන්දර ඉසව්වකි. නෙළුම නොහොත් නින්නාදය නමින්ද මෙය ජනප්‍රවාදයේ පැවතෙනවා. ගොවි ඇඹී පැංකිරි කොළ හුරුල්ලක්ගෙන සෙසු ගෙවිලියන්ට බුලත් නෙළුමට ඇරයුම් කරනවා. අවසානයේ අත ඉතිරි වන පැංකිරි කොළ ගණන අනුව නෙළුම් දින තහංචි කපා නෙළුම අල්ලයි. 4 වරම් දෙවි පිහිට අයද නෙළුම් කයි අරඹයි. අප සීපදයෙන්ම රස විඳිමු නෙළුමක සුන්දර. අහසට ආදිපති ඉරසඳ දෙවියනි අවසර. පොළවට ආදිපති මිහිකත දෙවියනි අවසර. මෙලොවට ආදිපති සිව්වර දෙවියනි අවසර. කුඹුරට බසිමින් සෙම දෙවි යන්ගේ නවසර. තවන් කරපු ගොයමට ගිය දින දැන 21 දවසින් එය උදුරාගෙන අගිස් කොළසිඳ සුළඟේ නැලවෙන බර නැති මිටි බැඳ කොමලත තබමින කලාසවන නරුබන අගනන්ගේ නෙලා ගොයම් තැන තැන උදුරන්නේ බලා යනින මාවත පිරිමින්නේ බලා ඉන්න සීපද තෙපලන්නේ. මීරි කවිය හැඩ කනට වැටිලා පිරිමි නොයති කුඹුරෙන් අපි දමලා ළඟට ගෙනත් දෙති පැලමිටි බැඳලා කරති උදව් අපේ හොඳ කම්මහලා. මෙතන සිටම තෙල් දෙනියට එක ගව්වයි. එතෙන් සිටන් බිම් තෙන්නට තව ගව්වයි. එතෙන් සිටන් සොරබොර විලට ගව්වයි. සොරබොර විලේ නිලනාලියට අව්වයි. මට පුවක් කපාගෙන ලොල් වඩවන දළු බුලත් කඩාගෙන දෝත නලල බලයෙන් කැන්දාගෙන වස්සර පන් මගේ නෙළුම බලාගෙන. වල් ගැලවීම. ගොයම් පැල මොටයියෙන් දමා පෙති ගසා නිල්ල ගසා ගොයම්
ඉස්සුන විට ගොයම් බණ්ඩිවීමට පෙරහා පසු කුඹුරේ වල් පැල ගලවා නියර වල් කපා ගනී. නැතහොත් කෘමියන්ගෙන් සහ මීයන්ගෙන් වන හානිය ගොයම් කොළයට බෙහෙවින් බලපායි. කැදුනි කොළ පෙත ජල මත්තේ මදක් පමණ වෙන කොට පස් පෙත්තේ දනක් පමණ වෙන කොට සිව් පෙත්තේ සයක් ඇදුනි කොළ බොරු නැත සත්තේ අන්නිකමට හැඩ තරණයොයේම බන්දිකමට වැසි පලනති උරුම චන්දිකමට කොළුරෙල ඉඳ මෙහෙම බණ්ඩි අදින හැටි ඇසුවත් පුදුමා පත් ලෙස නදදී ඇදුනි ගුරු කන්නේ නිම කළදී පිපුනි ගොයම් මල් නව පෙත්තේදී කල්වසක් වපුලක විතැන් කුඹුරු රැසේ මුල් පවන් සිසිල ඇලැඹ සතර මසේ දුල් කරල් බරව රන්දම් ලෙසිනි යසේ යල් ගොයම් පැසෙයි කදිමට නිකිනි මසේ තවාන ගලවා හෝ වී වපුරා හෝ පැලකරගත් වප්පත අස්සානන්ත වැටි කමත කපනතුරු අතීත හෙළ ගොවියාට කොළ නිවාඩුවක් ලැබුණා. මෙම නිවාඩුවේදී ගොවියා සාගරසේ වැව්ද අහසුසට වෙහෙර විහාර පැඳ මනා ප්‍රෞಢත්වයක් ලොවට දායාද කර දුන්නා.